සඳහන් කරන්නට මම කැමතියි. මේක හදිසියේ වෙච්ච දෙයක් නෙවෙයි. හැබැයි අපේ නායක ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. මොකද උන්වහන්සේ පහුගිය පාරවෙන්දා උන්වහන්සේගේ ජන්මදිනය සැකරුවා. උන්වහන්සේ එතකොට මේ විහාරස්ථානයේ වැඩ වාසය කළේ නැහැ. ඉතින් ඒ නිසා අද මේ විහාරස්ථානයේ ශුචි දක්සා ඒ නිසා අපි උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරලා කේක් එකක් ගෙනල්ලා තියෙනවා. උන්වහන්සේ දන්නේ නැහැ. අපි වතෝගල සරණසිරි නායක ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වක මේ ස්ථානයට එන්න කියලා ආරාධනා කරනවා. ඒ අතරතුර මගේ ඉල්ලීමක් තියෙනවා. මම දන්නවා ඔබගේ දුරකථනයක් තියෙනවා. මේක වීඩියෝ කරන්න කමක් නැහැ. හැබැයි සෝෂල් මීඩියා තියෙනවා. ඉතින් හැමෝගෙම හිතසුව පිණිස මේක පබ්ලිෂ් කරන්න එපා. මොකද ඒක නායක ස්වාමීන් වහන්සේට ටිකක් හොඳ මදි කියලා අපේ රාජ්‍ය සභාව තීරණය කරපු නිසා බොහෝම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ෆොටෝස් ගත්තට කමක් නැහැ. මේක පබ්ලිෂ් කරන්න එපා. අපේ දැන් යුතුයකම ඉටු කරන වෙලාව අපි නායක ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා. සෙසු ස්වාමීන් වහන්සේ දෙතට වඩින්දී අපි මේ පරමාර්ථය තමයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කිරීම. මේ සියලුම අපේ දායක හිතවතුන් වෙනුවෙන්. ඉතින් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා හැමෝම උන්වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන චිර ජීවනය ප්‍රාර්ථනා කරන සුරූපන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන තාමත් ප්‍රමාද නැහැ. පළවෙනිදා උන්වහන්සේ ජන්මදිනය සමරුවේ. ඉතින් අපි අද දවසේදී අපේ යුතුයකම මේ විදිහට ඉටු කරමු. Happy birthday කියලා. Happy birthday to you. Happy birthday to you. Happy birthday to Swami Mahasan. Happy birthday to you. Tewan Saranai Mahasan. Niru Seva, Niru Seva, Chira Jivaniya Labeva.